ආයිබෝවන් තුම්මුල පොලිටික්ස් YouTube නාලිකාවෙත අදත් ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. මේ දිනවල ලෝක ජනමාධ්‍යයන්හි වැඩිම අවධානය යොමු වෙන්නේ පිලිපීනයේ දෙසට. එහි ජනාධිපතිවරණයක්වත් මහා මැතිවරණයක්වත් පැවතියේ නැහැ. එහි පැවතියේ කුඩා මැතිවරණයක්, මිඩ් ටර්ම් ඉලෙක්ෂන් එකක්. නගර සභිකයන් වගේම සෙනෙට් සභිකයන් තෝරා ගැනීමේ මැතිවරණයක්. මේක ලෝක ජනමාධ්‍යයන්හි ප්‍රධාන පුවතක් වුණේ ඇයි? ඒ එක් පුජ්‍යලයක් නිසා. අද කතාව ඒ ගැන. ඒ පුජ්‍යලයා වෙන කවුරුත් නෙමෙයි. පිලිපීනයේ හිටපු ජනපති රොඩ්රිගෝ ඩුටරෙට්. මෙවැනිට ඔහු ඉන්නේ සිරගතව. ඇත්තරම ඔහුට සිර දඬුවමක් ලැබිලා නැහැ. නමුත් ඔහු නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩුවකට පෙනී සිටින්න නියම වෙලා තියෙනවා. ඒ නිසා ඔහු ඉන්නේ හිර කූඩුවේ. ඉතින් ඔහුට මේ නඩුවේ තීන්දුව ලැබෙන්න තව මාස කිහිපයක් ගත වෙනවා. ඔහු මේ කූඩුවේ ඉන්න ගමන්ම මේ නගරාධිපති ධූර ඡන්දෙට ඉල්ලුවා. ඒ මින්ඩනාවු දූපතේ ඩවාවු සිටි කවුන්සිල් එකේ. ඔහු මේ වන විටත් එහි නගරාධිපති ධූරයට පත් වෙලා තිබෙනවා. ඉතින් මෙන්න මේක නිසා තමයි ලෝක ජනමාධ්‍ය මේ පිලිපීන මැතිවරණේ ඉතාමත් ප්‍රමුඛ පුවතක් බවට පත් වුණේ. රොඩ්රිගෝ ඩුටරෙට් 2016 සිට 2022 දක්වා පිලිපීනයේ ජනාධිපති. රටේ ව්‍යවස්ථාව අනුව ඔහුට නැවත වතාවක් ජනාධිපති ධූරයට ඉල්ලන්න බෑ. ඒ නිසාම ඔහුට සිදු වුණේ දේශපාලනයෙන් සමුගන්න. හැබැයි ඔහුගේ පවුලේ ඉතාමත් ප්‍රබල සමාජිකයන් කිහිප දෙනෙක්ම පිලිපීන දේශපාලනයේ ඉන්නවා. ඔහුගේ දියණිය සාරා ඩුටරෙට් දැනට පිලිපීනයේ උපජනාධිපති. ඒ වගේම ඔහුගේ පුතුන් සහ ඥාතීන් රැසක් එක් එක් ස්ථානවල විවිධ නිලතලවල ඉන්නවා. ඉතින් පිලිපීනය කියන්නේ පවුල් දේශපාලනයේ ඉතාමත් ප්‍රබලව තියෙන තැන. මාකෝස් ෆැමිලි එක, අකිනෝ ෆැමිලි එක, දැන් ඩුටරෙට් ෆැමිලි එක. ඉතින් මේ පවුල් දේශපාලනයේ මේ ලංකාව වගේම ඉතාමත් දරුණුවටම තියෙන රටක් තමයි පිලිපීනය කියලා කියන්නේ. රොඩ්රිගෝ ඩුටරෙට් මේ විදිහට ICC එකේ ඉන්නේ ඔහුගේ කාලය තුල ඔහු පුජ්‍යලයන් ඝාතනය කළා කියලා. මොකද ඔහු ඉතාමත් දරුණු විදියට පාතාලය සහ කුඩු කියන මේ පිලිපීනයේ අරක් ගත්ත මේ භයානක දේ විනාශ කළා. ඔහු ඉතා ප්‍රසිද්ධියේ ආරක්ෂකාංශ ලවා මේ පාතාලය සම්බන්ධ පුජ්‍යලයන් මරා දැම්මා. මේ විදිහට ප්‍රසිද්ධියේ 7000ක පමණ පිරිසක් මරා දැම්මා. ඇත්තටම සමහර වාර්තාවල කියනවා ඒක 30000ක් කියලා. ඉතින් මේ නිසාම පිලිපීනයේ යම් ආකාර ඩුටරෙට් ගැන බෙදීමකින් තමයි ඉන්නේ. යම් පිරිසක් ඔහුට විරුද්ධවත් ඉන්නවා. හැබැයි විශාල වශයෙන් ඔහු ජනප්‍රියයි. තවමත් පිලිපීනයේ ජනප්‍රියතම දේශපාලඥයා රොඩ්රිගෝ ඩුටරෙට්. මං කලිනුත් කිව්වේ මේ පවුල් දේශපාලනය ඉතාමත් දරුණු විදියට පිලිපීනයේ තියෙනවා. ඔබ මතක ඇති මාකෝස් කියන පාලකයා මේ පිලිපීනයේ ඉතාමත් දරුණු පාලනයක් අරන් ගියා. ඉතින් මාකෝස්ගෙන් පස්සේ අකිනෝ ෆැමිලි එක ආවා. හැබැයි දැන් ඔවුන්ගේ ෆැමිලි එක නම් ඇත්තටම නෑ වගේ. ඉතින් මේ 2010න් පස්සේ වගේ මේ ඩුටරෙට්ගේ ෆැමිලි එක ඉදිරියට ආවා. 2016 දී රොඩ්රිගෝ ඩුටරෙට් ජනාධිපති ධූරයට පත් වීමත් එක්ක ඔහුගේ පවුලේ සමාජිකයන් විවිධ ස්ථානවල විවිධ තනතුරු වලට ආවා. 2022 ජනාධිපතිවරණයේදී නවතත් මාකෝස් ෆැමිලියේ තවත් එක්ස්ටෙන්ෂන් එකක් ඉස්සරහට ආවා. ඒ මාකෝස් ජූනියර් ජනාධිපති ධූරයට පත් වුණා. ඉතින් මාකෝස් පවුලයි ඩුටරෙට් පවුලයි එකතු වෙලා තමයි මේ මැතිවරණ තරඟ කළේ. ඒ නිසා ඩුටරෙට් ෆැමිලි එකේ මේ දියණිය සාරා ඩුටරෙට් උපජනාධිපති වුණා. නමුත් දැන් දෙපාර්ශ්ව අතර දැඩි විරසකයක් මතුවලා තියෙනවා. මේ නිසාම දැන් මාකෝස්ලා සහ ඩුටරෙට්ලා එකිනෙකට විරුද්ධයි. අද කෙටි වීඩියෝ මේ පිලිපීනයේ මිඩ් ටර්ම් ඉලෙක්ෂන්ස් ගැන. මේක ලෝක ජනමාධ්‍යය ඇයි මෙතරම් අවධානය දිනාගත්තේ කියලා. ඉතින් රොඩ්රිගෝ ඩුටරෙට් නිසා තමයි ඒක වුනේ. අපි පිලිපීනයේ දේශපාලන ගැන තවත් කතා කරමු. මේකත් ලංකාවේ වගේම පවුල් දේශපාලන ඉතා උපරිමයෙන් තියෙන රටක්. ඉතින් පිලිපීනය ගැන පිලිපීනයේ මාකෝස් පවුල, ඩුටරෙට් පවුල, අකිනෝ පවුල ගැන වීඩියෝ කිහිපයක් එක්ක ඉදිරියේදී හමු වෙන්නම්. මේ අදට සමු ගන්නම් ඔබට සුබ දවසක්.